මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. ඉතින් අපි සූදානම් අද දවසේදීත් කතා බහ කරන්න Life Herbs පිළිබඳව. Life Herbs කියන්නේ ඔබේ හදවත ළඟින්ම සිටින ඔබේ සුන්දරත්වයේ ළඟින්ම තියෙන ආදරණීය නිෂ්පාදනයක්. ඉතින් මේ නිෂ්පාදනයේ ඇති ප්‍රමිතිය ඒ වගේම ගුණාත්මක භාවය ගැන අපි අද දවසේදී කතා බහ කරන්න හිතුවා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපොන්ස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආයිබන ඔබතුමීට සුබ දැසන. ඉතින් Life Herbs ගැන කතා කරනකොට නම් බොහෝමයක් දේවල් තියෙනවා කතා බහ කරන්න දැනගන්නට. ඉතින් ඒකින්දම Life Herbs ගැන කතා කරන විශේෂයෙන්ම අපිට ලිපි සෑහෙන ප්‍රමාණයක් එනවා. ඉතින් ඒකින්දම මම තවත් බොහොම සුවිශේෂී ලිපි කිහිපයක්ම තෝරගත්තා. අපි ඒකින්ද වැඩි වෙලාව ගත කරන්නේ නැතුව ලිපි එකට ගියොත් හොඳයි කියලා හිතුවා. කොස්කමින් ලේඛිකා ඩිස්නි මේ විදිහට අහලා තියෙනවා. මම Life Herbs Aloe Face Wash, Aloe Gel, Live Rose මිලදී ගන්තා. ඊයේ සිට භාවිතයට ගත්තත් භාවිතා කළ යුතු විදිහ හරියටම කියා දෙන්න. මගේ මුළු මුහුණම පුරාම ගෙඩි මතු වී තිබෙනවායි කියලා අහලා තියෙනවා. ඔව් ඊටමත්ම පහසුයි පාවිච්චි කරන්න. Aloe Face Wash එක සාමාන්‍ය face wash එකක් විදිහට මූණ තෙමුවට පස්සේ චුට්ටක් අතට අරගෙන අත් දෙකේ අතුල්ල ගන්න. ඊට පස්සේ ඒක උඩ අතට හොඳින් අතුල්ල ගන්න ඕනේ මූණ. නිකන් ආලේප කිරීමක්වත් මසාජ් එකක්වත් නෙමෙයි. හොඳට අතුල්ලලා කුණු දූවිලි සියල්ලක්ම ඉවත් වෙනකන් මූණේ සහ බෙල්ලේ. මූණ කිව්වම මූණට බෙල්ල අයිති උඩ අතට හොඳින් අතුල්ලගෙන ඒක වතුරෙන් හොදලා ඉවත් කරන්න. මූණට වෙනම තුවායක් තියාගන්න. ගොඩක් අය කරන වරදක් තමයි එකම තුවායෙන් ඔළුවත් පිහිදනවා මූණත් පිහිදනවා. ඔළුවේ දිලීරයක් තිබුණොත් ඩෑන්රෆ් වගේ දිලීරයක් තිබුණොත් ඒක මූණට තවත් එකතු වෙනවා. දිලීරයයි බැක්ටීරියා එකතු වුණාම ඒක ටිකක් හොඳ කරන්න අමාරුයි. ඉතින් ඒ හින්දා වෙනම ෆේස් ටවල් එකක් තියාගන්න. මූණ හොඳින් තෙත මාත්තු කරලා ඇලෝ ජෙල් එක තිතක් අරගෙන ඇඟිලි වල දාලා ඒක හොඳින් ඇඟිලි වල අතුල්ල ගන්න. දැන් ගොඩක් අය කරනවා මේ තිත් මූණේ තියා ගන්නවා ලක්මි. ඒක වැරදි. මොකද එහෙම වුණාම ගොඩාක් තෙල් වෙනවා මූණ. අපහසුතාවයකට ලක් වෙනවා මේ තියෙන රස්නේ කාලෙත් එක්ක රස්නේ රටකා පීන්න නිසා ගොඩාක් තෙල් වෙනවා. ගාලා වැඩි වගේ නිකන් ඇලෙන සුළු ගතියක් එනවා. එක තිතක් අරගෙන ඇඟිලි වල අතුල්ලලා ඒක උඩ අතට මූණේ සහ බෙල්ලේ ගන්න. ඒ ඉතුරු වෙන ටික ඇස් වටෙත් තවර ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. Live Rose එක උදේ කාලා එකක් අභ්‍යන්තරව ගන්න. හොඳ වතුර වීදුරුවක් එක්ක ගන්න. හැබැයි එහෙම කාල සීමාවක් නැහැ. දැන් ගොඩක් අය අහනවා පැය භාගයකින් පස්සේ ගත්තට කමක් නැද්ද? මේ ළඟදි කෝල් එකක් ආවා. ගන්න අමතක වුණා. පැයක් විතර ගියා. ගත්තට කමක් නැද්ද කියලා ඉක්මනට කෝල් කරලා අහනවා. එහෙම කමක් නැහැ. කාලා ඉවර වෙලා. ඒ කියන්නේ ශරීරයේ ඇතුළට ආහාරයක් ගියාට පස්සේ කැප්සියුල් එක යන්න ඕනේ. ඒකයි හේතුව. කාල සීමාවක් වෙලාවක් එහෙම නැහැ. ඔබට ගන්න පුළුවන් උදේට එක ගානේ දිගින් දිගටම ගන්න. වෙන කිසිම දෙයක් භාවිතා කරන්න එපා. ඇඟට උනත් ඔයගලන් ගන්නවා නම් වෙන ප්‍රොඩක්ට් එකක් වයිට්නින් එකක් මතක තියාගන්න. ඒක ලේවලට බැස්සම මූණෙන් පිට දාන්න පුළුවන්. සමහර අයගේ මූණ හොඳ වෙන්නේ නැහැ ආසාදන තත්ත්වයේ මේ ඇඟට ගාන එකේ වයිට්නින් තියෙන නිසා. බොඩි ලෝෂන් එකත් Live Herbs වෙනවා නම් ගොඩාක් හොඳයි. ඔව් අපි තවත් මම හිතන්නේ හැමදාම අපි කතා කරන මේ ගෑන් ළමයින්ගේ ප්‍රශ්නේ අපි හිතුවා ඒකින්ද පිරිමි ළමෙක් මේ විදිහට ලිපියක් කියවලා තියෙනවා. ගල්කිස්සෙන් රන්කොන් පෙරේරා කියලා මිස් ජැකි මම අවුරුදු 20ක පිරිමි ළමෙක්. මම ටිකක් කළුයි ඒ වගේම තෙල් සහිත කුරුලෑ තියෙනවා. මා කිසිම ෆේස් වොෂ් එකක් සහ ක්‍රීම් එකක් ගාලා නැහැ. මට ට්‍රීට්මන්ට් එකක් දෙන්න. අපි පිරිමි ළමුන් නිසා Life Herbs සුදුසුයිද කියලා අහලා තියෙනවා. ඔව් මම හිතන්නේ ගැහැණු හරි පිරිමි හරි කියලා එහෙම ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. අධික තෙල් තියෙනවා නම් ඔබට තියෙන කුරුලෑ වෙන්න පුළුවන්. අනිත් එක ඔහු සඳහන් කරලා තියෙනවා කිසිම දෙයක් ආලේප කරලා නැහැ කියලා. එතකොට වයිට්නින් එකක් හැමට යන්නවත් ලේවලට කලවම් වෙන්නවත් විදිහක් නැහැ. ටී ට්‍රී කියන ෆේස් වොෂ් එක බලන්න. ඒ ටී ට්‍රී ෆේස් වොෂ් එක ගන්නකොට එය Live Herbs කියලා. මම මෙහෙම කියන්නේ නොයෙකුත් වෙන ආලේපනවල තියෙන්න පුළුවන් ටී ට්‍රී කියලා. නමුත් ඒකෙන් කුරුලෑ සුව වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඊටාත්ම වගකීමකින් කියනවා ටී ට්‍රී ෆේස් වොෂ් එකෙන් බැක්ටීරියා ඉවත් වෙන ගමන් ටොක්සින්ස් ඔක්කොම හැම ඇතුලේ ඒ කියන්නේ රෝම කූප සිදුරු ඇතුලේ තියෙන ටොක්සින්ස් පවා එළියට අද්දලා බැක්ටීරියා අයින් කරලා තමයි ඒ හොඳට මූණ පිරිසිදු කරලා ලෑස්ති කරන්නේ. තෙල් සහිත සමට එහෙම නැත්නම් ඔයිලි ස්කින් කියලා සඳහන් වෙන ඩේ ලෝෂන් එක දවල්ට ගන්න ඕනේ. මූණ හේදුවට පස්සේ රාත්‍රී කාලයට නයිට් ක්‍රීම් එක ගන්න ඕනේ ඔයිලි ස්කින් කියලා සඳහන් වෙන. ඉතින් මේ තුන පාවිච්චි කරන අතරේ ඔබට පුළුවන් Live Fairness එක කැප්සියුල් එකක් ගන්න. එහෙම නැත්නම් Live Rose එක කැප්සියුල් එකක් උදේට ගන්න. මතක තියාගන්න Live Fairness ගන්නවා නම් උදේට එකක් ගත්තම මදි. රැයටත් එකක් ගන්න ඕනේ. මේ දෙකෙන් එකක් කැප්සියුල් දෙකෙන් එකක් ගන්න පුළුවන්
කුරුලෑ තියෙනවා නම් මේක බ්ලීචිං ආසාදන වලට එන බිබිලි ගැන නෙමෙයි මම කතා කරන්නේ. අධික තෙල් සමේ කුරුලෑ තියෙනවා නම් පමණයි ඔබට ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. අමතර දෙයක් හැටියට බෝනස් එකක් හැටියට මම හැමදාමත් කියනවා සතියට 3 සැරයක් ඔයිල් කන්ට්‍රෝල් පිම්පල් පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක දානකොට පිම්පල්ස් වල තියෙන බැක්ටීරියා දිනෙන් දින වර්ධනය වෙන්න පුළුවන්. ඒක කෙමෙන් කෙමෙන් ඉවත් වෙලා මූණේ තියෙන ගෙඩි ටික බැහැලා යයි. ඊට පස්සේ බැක්ටීරියා එක සුව වුණාට පස්සේ ලප කැලැල් නයිෆ් ෆෑනස් වලින් නිකම්ම ඉවත් කරගන්න පුළුවන්. බොහොම හොඳයි. අපේ පිරිමි ළමයි තමන්ගේ පෞෂ්‍යය ගැන මේ විදිහට හිතනවා නම් අනිකුත් අයටත් ඔබ හොඳ ආදර්ශයක්. ඉතින් තවත් අපි ලිපියකට යමු. සාරා නිෂාදි නුවරින් මේ විදිහට එවලා තියෙනවා. මගේ වයස අවුරුදු 24ක් වුණාට මගේ සම හරිම වියලි. මම ක්‍රීම් කීපයක් භාවිතා කළා. වෙන කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැහැ. දැන් මම අන්තිමටම බේබි ක්‍රීම් එකකුත් ගන්නවා. ඒත් මගේ අම්මා කිව්වා ඔබට ගැටලුව යොමු කළහොත් නිවැරදි ට්‍රීට්මන්ට් එකක් ගත හැකි බව. මොකද ඇය නයිව් හර්බ්ස් වල නයිව් රෝස් ඇලෝ ෆේස් වොෂ් සහ වියලි සමට ඇති ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක ආලේප කර ඇගේ වයසට වඩා දිදුරුන සමක් ඇර ලැබී තියෙන නිසා. දැන් මව ලස්සනයි නේද? මව ලස්සනයි දුවට ආසාදන තත්ත්වයක් තියෙනවා. ඒ මොකද විවිධ ක්‍රීම් වර්ග ගෑවා කියනකොට ඒ ක්‍රීම් වල වයිට්නින් තිබුණා නම් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍යයක් තිබුණා නම් ජීවිතේ යම් දවසක ඔබ ගාලා තියෙනවා නම් ක්‍රීම් එක සමහර අය අවුරුදු 5ක් විතර නවත්තලා ඉන්නවා. ඒක සුව වෙයිද බලන්න. එහෙම සුව වෙන්නේ නැහැ. ලේ වලට කලවම් වුණාට පස්සේ ඒක වර්ධනය වෙවි ලේ වලම තියෙනවා. ප්‍රතිකාරයක් කරලා ඒක ඉවත් කරොත් ඇරෙන්න. එහෙමත් නැත්නම් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් නයිව් රෝස් පාවිච්චි කරනවා ඇරෙන්න. නිකම්ම ඉවත් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි බේබි සෝප්. බේබි සෝප්, බේබි ක්‍රීම් හදලා තියෙන්නේ බබාලට පමණයි. ඉතින් මම හැමදාමත් කියනවා මගේ ක්ලයන්ට්ස්ට නම් ලොකු බබාලට නෙමෙයි කියලා. මොකද අවුරුදු 2 3 ඒ වගේ කාලෙදි ගෑවට කමන්නේ නැහැ ඒ වෙනකම්. ඊට පස්සේ මම හිතා අවුරුදු 4 ඉඳලා උඩට වගේ ළමයි දූවිලි එක සෙල්ලම් කරනවා, වැලි අල්ලනවා. ඒ වගේ කොට දැන් චූටිම බබාලගේ දාඩිය විතරයිනේ ලක්මි තියෙන්නේ. ඒ දාඩිය යන්න බේබි සෝප් හොඳටම ඇති. නමුත් කුණු දූවිලි එකතු වුණාට පස්සේ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. අර බේබි සෝප් එක මදි. ඉතින් ගොඩක් තරුණම වියේ කියන්නේ අවුරුදු 11 12 ළමයින්ට පවා ගොඩක් මේ ඇලෝ ෆේස් වොෂ් එක දෙන අම්මලා ඉන්නවා. ඒක හොඳයි පාවිච්චි කරනවා නම්. මොකද කුණු දූවිලි ඉවත් වෙන්න තමයි ඇලෝ ෆේස් වොෂ් එක තියෙන. ඒ වගේ අයට ක්‍රීම් ගොඩක් දෙන්න ඕනේ නෑ. ඇලෝ ජෙල් එක පාවිච්චි කරනවා නම් ඇති. නමුත් ඔබට ආසාදන තත්ත්වයක් තියෙනවා කියලා තේරෙනවා. අම්මා වගේම ලස්සන වෙන්න ඕනේ නම් ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් ගන්න. නයිව් රෝස් එක නැතුව ඔබේ බැක්ටීරියා නම් සුව වෙන්නේ නෑ. ඒ තුන එකට පාවිච්චි කරොත් හොඳයි. බේබි සෝප් නම් දැන් මම නවත්තන්න ඕනේ පාවිච්චි කරන්නේ. අපි තවත් ලිපියකට යමු. පන්නි පිටියෙන් තමයි මේ ලිපිය වෙලා තියෙන්නේ. නම සඳහන් කළා නැහැ. නමුත් එක් මවක් කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඔබට හා නයිව් හර්බ්ස් වලට සැබෑවටම ස්තුතියි මිස්. මගේ ලොකු දුව ඇගේ වැඩපළේ අනිකුත් ළමයි භාවිතා කරනවා කියලා භාවිතා කරන ආලේපනයකින් ඇගේ මුහුණ වගේම බෙල්ල ප්‍රදේශය පුරාම කුරුලෑ මතුවුණා. නයිව් හර්බ්ස් වැඩසටහන බැලුවා. මම ඇයට ඇලෝ ජෙල්, ඇලෝ ෆේස් වොෂ්, නයිව් රෝස් ලබා දුන්නා. මාස 8ක් ගියා. දැන් ඊටම සුවයි. ඇය නයිව් හර්බ්ස් ඩේ ක්‍රීම් එක පමණයි භාවිතා කරන්නේ. නයිව් රෝස් සමග ඒ ප්‍රමාණවත් නේද කියලා අහලා තියෙනවා. ඔව් දැන් මේක තමයි ලොකු දිග ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඕක ගොඩාක් මම හිතන්නේ ඉස්කෝලේ යන ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. අම්මලා ගොඩක් කෝල් එකක් දුන්නාම අපිට දුව ගැන කියනකොට මම නම් කියනවා දුවට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න කියලා. මොකද ගොඩාක් මව්වරු දන්නේ නැහැ. ඉස්කෝලේදී යාළුවන්ගේ ක්‍රීම් මේගොල්ලෝ ෂෙයා කරගන්නවා. පොඩ්ඩක් දෙන්නකෝ මාත් ගාලා බලන්න කියලා සුදු වෙනවා කිව්වම කවුරුත් එක ක්‍රීම් එක මම හිතන්නේ යාළුවෝ 4-5 දෙනා එකට ගන්නවා. ඉතින් එහෙම දවසක් හෝ ගාලා තියෙනවා නම් මේක ඉතාමත්ම මම හිතන්නේ මේක හොඳින් අහන් ඉන්න ඕනේ ඕගොල්ලන්. තප්පර 28යි යන්නේ වයිට්නින් තියනවා නම් ක්‍රීම් එකක් ලේ වලට බහින්න. ඉතින් තප්පර 28යි කියන්නේ නිකන් ගාන සැනින්ම එකේ ඉඳලා 28ට ගනිනකොට මේක ලේ වලට බහැලා ඉවරයි. ඊට පස්සේ දුව ගෑවේ නැතත් දිගින් දිගටම ගෑවේ නැතත් අර බහින ටික ඇති ලේ වලට බැක්ටීරියා වර්ධනය වෙන්න. ආසාදනයේ තත්වය හට ගන්න. හැම ඇතුලේ චෙක් කරනකොට දැන් ඔයගලන් කටුබැද්දෙත් මීගමුවෙත් ඔයගලන්ට අවස්ථාව තියෙනවා නොමිලේ ඇවිල්ලා හැම චෙක් කරගන්න. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. අපිට දුරකථන ඇමතුමක් දීලා ඇවිල්ලා හැම චෙක් කරගන්න. මොකද චෙක් කරද්දි සමහර වෙලාවට උඩට පිට දාලා නැහැ. උඩින් හොඳට හැම තියෙනවා. ඇතුලේ තුවාල තියෙනවා පැහැවලා එහෙම නැත්නම් තුවාල වලවල් වගේ හැම ඇතුලේ පේනවා. ඉතින් මේ මැෂින් එකට පේනකොට ඒක පිට දාන්න කලින් ඔයගලන්ට ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි ඒ අයට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ආසාදන තත්වයක් මුකුත්ම නැත්තම් ඔබට නයිව් රෝස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් එක හැමට ගැලපෙන ෆේස් වොෂ් එක. මෙතනදී ලක්මී මම කියන්න ඕනේ ගොඩක් ආලේපනවල තියෙන එකම ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ඕනම හැමකට ගන්න කියනවා එකම වයිට්නින් ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් ෆෙයානස් කියලා එකයි. ඒතකොට අධික වියලි හැමටත් ඒක, අධික තෙල් හැමටත් ඒක.
දැන් අධික තෙල් හැමේ තෙල් කන්ට්‍රෝල් කරන්න ඕනේ. තෙල් මර්ධනය කිරීමක් කළ යුතුමයි. නැත්තම් බැක්ටීරියා බිල්ඩ් අප් වෙනවා. අධික වියලි හැමට හොඳින් තෙතමනය දෙන්න ඕනේ. දැන් එක ක්‍රීම් එකට මේ දෙක කරන්න බෑ. පරස්පර විරෝධී දෙකක්. ඉතින් එහෙම එකම ක්‍රීම් එකක් තියෙන ආලේපන නම් ඒකේ වයිට්නින් අඩංගුයි. 100%ක්ම විශ්වාසයෙන් මම කියන්නේ. මොකද වයිට්නින් වලින් කරන කාර්යය තමයි මෙලනොසයිට්ස් කියන සෛල වලට ඇතුළට රිංගල ඒක කාදමනවා. ඒ කියන්නේ අපිට වර්ණය ලබා දෙන අපේ තද වර්ණයක් තියෙන්නේ අපේ කහපාට වර්ණයක් තියෙන්නේ ලංකාවේ අයට තලෙළු වර්ණයක්. ඒ වර්ණකාරක සෛල කාදමනවා. ඒක විතරයි කරන එකම කාර්ය වයිට්නින් ක්‍රීම් වලින්. ඉතින් එක ක්‍රීම් එකක් තිබුණාම ඒක ප්‍රමාණවත්. එතකොට හොඳට මේ සෛල කාදමලා ඒ සුදු මැලි සුදක් එළියට ගහනවා. ඉතින් ඒ හින්දා එහෙම පාවිච්චි කරන්න එපා. දැන් අපි මේක දිගින් දිගටම කියනකොට ඒ වගේ ආයතන තව ක්‍රීම් එළියට දාන්න පුළුවන්. මම හිතන්නේ දැන්ටත් එළියට දාලා තිනවා ගොඩාක් වර්ගීකරණය කරලා. නමුත් වයිට්නින් තිබිච්ච ආයතනයක් තව ක්‍රීම් එළියට දැම්ම කියලා ඒක නැචරල් වෙන්නේ නැහැ. නැචරල් වයිට්නින් කියලා දෙයක්වත් නැහැ. ස්වභාවික රසායනික ද්‍රව්‍ය කියලා දේවල් නැහැ. ඉතින් ඒ හින්දා ඔබ රැවටෙන්න එපා. මොකද ගොඩාක් ඇසුරුම් වල සඳහන් කරලා තියෙනවා බ්ලීචිං අඩංගු දේවල් කිසිම දෙයක් මේකේ නැහැ කියලා. හැබැයි ඒකේ නම වයිට්නින්. වයිට්නින් ඩේ ලෝෂන් වෙන්න පුළුවන්, වයිට්නින් ඩේ ක්‍රීම් වෙන්න පුළුවන්. යටින් ගහලා තියෙනවා කිසිම බ්ලීචින් දෙයක් අඩංගු නැහැ. ඉතින් අඩංගු නැත්තම් වයිට්නින් කරන්න බෑ. වයිට් කියන්නේ සුදු. සුදු කරන්න බෑ නැචරල් දෙයකට. ඉතින් ඒක බුද්ධිමත්ව ඔබ තෝරා බේරා ගත්තොත් උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන වලට ඇහැ යන්න ඕනේ, අවධානය යොමු වෙන්න ඕනේ. නිකන් කවුරු හරි කියූ පළියට තෝරගන්න එපා. කාවවත් බලලා ඒ කෙනා දිහා බලලා අනේ මෙයා ලස්සනයිනේ, මෙයා ගානම ඇතිනේ, මෙයා ජනප්‍රියයිනේ කියලා තෝරගන්න එපා ප්‍රොඩක්ට් එක. ප්‍රමිතිය බලන්න ඒක එන ආයතනයේ විශ්වාසවන්තද බලලා එහෙම තෝරගන්න. ඊට පස්සේ තමයි කතා කරන කෙනා ඇත්තටම ඒක හදවතින්ද කතා කරන්න කියලා ඔබට දැනෙනවා. ඒක හරියට අහන් හිටියොත් බුද්ධිමත්ව ඔබ රැවටෙන්නේ නැහැ. ඔව්. ඒත් එක මම සූදානම් වෙනවා ඔබට දුරකථන අංක මතක් කරන්න 0770797 0770797 සහ අයිෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජාලකින් දෙපෙන්නත් ඔබට ලියන්න අවස්ථාවක් තියෙනවා. මේ විදිහේ පුංචි හෝ ගැටලුවක් තියෙනවා නම් ඔබේ හිතේ හංගගෙන ඉන්න එපා. අපිට යවන්න අපි සූදානම් ඔබ වෙනුවෙන් මේ දේවල් සාකච්ඡා කරන්න. අපි තවත් ලිපියකට යමු. දෙහිවලින් රොෂානි වනික සූරිය මේ විදිහට අහලා තියෙනවා. මම විදේශීය රටක එංගලන්තයේ ඉඳලා ආපු කෙනෙක්. මම එහි භාවිතා කළ ෆුඩ් සප්ලිමන්ට් එක මෙහි භාවිතා කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉංග්‍රීසි වල යූස් කරපු. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඉංග්‍රීසි වල ඔබ ගෙනාවා නම් ෆුඩ් සප්ලිමන්ට් එකක් ඒකේ මැංගනීසුත් ඇති. සිලිකනුත් ඇති සමහර විට. මොකද මැංගනීස් කෑමෙන් වැඩි ඉංග්‍රීසි වල වගේ යුරෝපීය රටක ජීවත් වෙන අයට මැංගනීස් වැඩි යන්නේ. දැන් අපි බොන තේ එකේ පවා මැංගනීස් තියෙනවා. ඉතින් අපිට ආහාර වලින් හොඳින් ලැබෙනවා නම් ලංකාවේ තව කැප්සියුල් වලින් ඒක බෙහෙතක් හැටියට ඇඟට දාගන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ලංකාවේ නීතිය තියෙන්නේ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් කැප්සියුල් එකක අඩංගු වෙන්න බෑ. මොකද අපේ ජීවන රටාව වෙනස්. අපි තේ බොනවා හැමදාම. ඕනම ගේක මම හිතන්නේ අපි තේ බොනවා. එක කෝප්පයක් නෙමෙයි කෝප්ප 2-3ක් දවසකට බොනවා. ඉතින් එහෙම තේ විතරක් නෙමෙයි අනිත් ගොඩාක් කැම ಜಾති වලින් මැංගනීස් අපේ ඇඟට යනවා. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු. අපි හොඳට ලුණු ඇඹුල් දාලා කනගේ අය මේ ලංකාවේ ජීවත් වෙන්නේ. නමුත් පිටරටක ඔයගොල්ලෝ සලාදයක් හරි ඕඩර් කරොත් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා මේ ලුණු එන්නේ වෙනම. කැමති නම් දාගන්න, කැමති නැත්නම් දාගන්න එපා කියලා. ගොඩක් ෆොරිනර්ස්ලා ඒ ලුණු දාන්න නැතුව කන්නේ. ලුණු අඩුවෙන් කන්නේ. ඉතින් එහෙම නෙමෙයිනේ අපේ ලුණු මදි නම් ඒ කෑම එක රිටර්න් කරයි. ඒ වගේ එච්චරට කටට හොඳට ලුණු ඇඹුල් එන්න ඕනේ. ඉතින් ලුණු අපේ අධික ලෙස ඇඟට යනකොට කැප්සියුල් එකකින් ලුණු දාගන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා ඉංග්‍රීසි වල ගත්ත කැප්සියුල් එක එහෙ ජීවත් වෙන කාලෙදී හොඳයි. නමුත් ලංකාවට ඇවිල්ලා ලංකාවේ කෑම කනකොට මේ රටාව ජීවන රටාවට පුරුදු වුණාට පස්සේ ඒක ගන්න යන්න එපා. මොකද බයොටින් උනත් 0.5ට වඩා ගත්තොත් ඔබට කුරුලෑ හට ගන්න පුළුවන්. විටමින් E එහෙමයි 15.5 මිලිග්‍රෑම් කැප්සියුල් එකකින් දවසකට ඇඟට යන්න ඕනේ. ඒ කියන්නේ ආහාර අතිරේකයකින්. ඊට වඩා ගන්නවා නම් ඔබට විටමින් E අඩුවක් තියෙනවා කියලා ડોක්ටර් කියන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් ඔබටම දෙන්න ඕනේ විටමින් E කැප්සියුල් එකක්. එහෙම නැතුව නිකන් ගන්න එපා. මතක තියාගන්න ඔබ ගන්න කැප්සියුල් එක කියවලා බලන්න. මැංගනීස්, සිලිකන්, සෝඩියම් කියන ඒ වචන තුන තියෙනවා නම් ඒ තුනෙන් එකක් හරි සඳහන් වෙනවා නම් ගන්න එපා. මොකද ඒක බෙහෙත් ගණයට අයිති වෙන්නේ. ඔබට නයිව්රෝස් ගන්න පුළුවන්, ඒ වගේම නයිෆෑනස් ගන්න පුළුවන්. කිසිම රසායනික ද්‍රව්‍යයක්වත් බෙහෙතක්වත් අඩංගු නැති soft gelatin capsule එකක්. මේ soft gelatin කියන්නේ අධි තාක්ෂණය යටතේ හැදිච්ච capsule එකක්. ඉන් එහා තාක්ෂණයක් දැනට ලෝකේ නැහැ. ඉතින් අපි හරි වාසනාවන්තයි මේ වගේ මුදලකට අපිට මේ soft gelatin capsule එකක් ලැබෙන එක. මොකද ඒකට හුලංවත් වදින්නේ නැහැ, මුකුත් ඇතුළට යන්නත් බෑ.
ඇඟට ඉතාමත්ම හොඳ පෝෂණයක් ලබා දෙන බය නැතුව ගන්න පුළුවන් ISO සර්ටිෆිකේට් එක තියෙන ෆුඩ් ඇන්ඩ් සේෆ්ටි කියන සර්ටිෆිකේට් එක තියෙන කැප්සූල් වර්ග දෙකක්. මම හිතන්නේ හොඳ කරුණක් කිව්වේ සාමාන්‍යයෙන් අපි යුරෝපීය රටක ඉඳන් යම් කිසිව නිෂ්පාදනයක මොනවාම දෙයක් එනවා නම් අපි ඒක හොඳයි හොඳ රටක් කියලා රට නිසාම අපි තෝරා ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න මේ කාරණාව. අපි චංචලා පේරාදෙනින් යපු ලිපිය කියවන සූදානම් වෙනවා. මම මෙහි මෙතෙක් කිසිම දෙයක් ආලේප කරේ නැහැ. මට වයස අවුරුදු 17යි. ඒත් මට ඕනේ සම පැහැපත් හා ක්ලියර් කරගන්න කැප්සූල් බොන්නේ නැතුව. මට ට්‍රීට්මන්ට් එකක් දෙන්න කියලා කියනවා. ඔව් කැප්සූල් බොන්නේ නැතුව කියන්නේ ඒ කියන විදිහෙම තේරෙනවා කැප්සූල් එකට බය වෙලා කියලා. ඇත්තටම බය වෙන්න ඕන කාලයක්. මොකද ලංකාවේ මම හිතන්නේ ෆාමසි එකකට ගියොත් එහෙම නැත්නම් ෆැන්සි ෂොප් එකකට ගියොත් කැප්සූල් තියෙනවා ආහාර අතිරේක නමින් ලේබල් ගහගත්තු ආහාර අතිරේක නමින් ඕන තරම්. හැබැයි මං ඉස්සලා කිව්වා වගේ කැප්සූල් වලට බය වෙන්න එපා කියවලා බලන්න. මැංගනීස් සිලිකන් සෝඩියම් තියෙනවනේ ඒක බෙහෙත් ගණයට තෙරපියුටික් ගණයට අයිති වෙන්නේ. මම හිතන්නේ අපේ බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නේ වෛද්‍යවරුන් ඉෂාරා සඳමිනි මේ ආයුර්වේද වෛද්‍යවරියා ඒ වගේම ડોක්ටර් උදිතව මතක් කරන්න ඕනේ අපේ අලුතෙන් ජොයින් වෙච්ච ડોක්ටර් ඒ වගේම ડોක්ටර් සඳරුවන්. ඕගලන්ට ඒගොල්ලන්ගෙන් වැඩි විස්තර ඕනනම් කෝල් කරලා දැනගන්නත් පුළුවන්. වෘත්තීමය වෛද්‍යවරු නිකන් නාමික වෛද්‍යවරු නෙමෙයි. ඉතින් ඒගොල්ලොත් කියන්නේ වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙනවා මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගු නම්. එහෙම නැත්නම් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇයට මම හිතන්නේ ක්ලියර් කරගන්න ඕන නම් හැම එකම ටෝන් එකකට මුළු ඇඟම ගන්න ඕන නම් කැප්සියුල් එක නම් ඕනේ. නයි ෆෑනස් එක ගත යුතුමයි. බාහිර සත්කාර හැටියට ඔබේ හැමට ගැලපෙන ෆේස් වොෂ් එකත් එක්ක ෆෑනස් ඩේ ලෝෂන් එකයි නයිට් ක්‍රීම් එකයි දෙකම පාවිච්චි කරන්න. නමුත් කැප්සියුල් එක නැතුව ඔබට ටිකක් කල් යනවා ෆෑනස් එක එළියට එන්න. ෆෑනස් ප්‍රතිශතය ගොඩාක් වැඩි කරලා හදලා තියෙන කැප්සියුල් එක අකාය බෙරි, වීට් ජර්ම් ඔයිල්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට් මේ ඔක්කොම ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ වගේම මුළු ඇඟටම බීටා කැරොටින් ස්ප්‍රෙඩ් වෙලා යනවා. බීටා කැරොටින් කියන්නේ ඇතුලෙන් ගත්තු සන් ක්‍රීම් එකක් වගේ දෙයක්. sun protection එකක්. ඒ කියන්නේ අහිතකර හිරු කිරණත් එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක් නයිෆ් ෆෑනස් වල පමණයි තියෙන්නේ. ඉතින් ඔබ බය නැතුව ගන්න. කැප්සියුල් එක ගැන තවදුරටත් ඔබට දැනගන්න ඕනේ නම් බයයි නම් දැන් 17යි කියවනේ අය වයස අම්මව හරි එක්කන් ආවොත් එක්ක නැත්නම් අම්මට කෝල් එකක් අරගෙන අපිට දුන්නොත් අපිට තේරුම් කරන්න පුළුවන්. කැප්සියුල් එක ගත්තොත් ඔබට පෝෂණය සහ ලස්සන ස්කින් ටෝන් එකක් ලබා ගන්න පුළුවන්. සමහරකට ඔබේ රූපලාවන්‍යකාරයට ආවත් තවත් සත්කාර ලබා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම පුළුවන්. ඉතින් ඒ වගේම තමයි නොමිලේ අපි හැම චෙක් කරන එක කරගන්න ඇවිල්ලා අම්මලා එක ගොඩක් දුවලා එනවා. ඇවිල්ලා අම්මත් චෙක් කරගන්නවා හැම දුවලත් චෙක් කරගන්නවා මේක නොමිලේ කරන්නේ. ඉතින් ඇවිල්ලා කරගන්න. මොකද එතකොට ඔබටත් පැහැදිලි ඔබගේ හැම මොන වගේද? ඇතුලේ තුවාල තියනවද? බැක්ටීරියා කොහෙන් හරි ඇවිල්ලාද? ඉතින් ඒ වගේ දේවල් දැනගන්න පුළුවන් නොමිලේ. ඉතින් ඒක ඒ chance එක මග අරගන්න නැතුව අපිට දුරකථන නැවතුමක් දීලා ඇවිල්ලා චෙක් කරගන්න. ඔව්. අපි ඔය අර කලින් රට ගැන කතා කරේ රට ගැන හිතලා නිෂ්පාදන තෝරගන්නවා කියන ඕකට හොඳ සාක්ෂියක් තමයි මෙන්න මේ ලිපිය. අනුත්තර ඔබේ රත්න දංකොටුවේ ඉඳන් තමයි මේ ලිපිය වෙලා තියෙන්නේ. මගේ අයියා ඉන්න නිව්සීලන්ත වල. එයා මට එයාගේ පෙම්වතියටයි දෙන්නටම එවනවා එහි හරි ෆේමස් කැප්සූල් එකකුයි ක්‍රීම් එකකුයි. ඒකේ ටබ් එකත් හරිම ලස්සනයි. හැබැයි මාස 2යි තාම පාවිච්චි කරලා තාම ලොකු වෙනසක් නම් පේන්නේ නැහැ. ඒවා නිව්සීලන්ත වලින් එන නිසා හොඳයි නේද කියලා අහලා තියෙනවා. ඒ රට ගැන හිතලා අර ඉස්සර තමයි ඕක නම් යල්පැන ගිය කතාවක්. ඔය රටින් හම්බෙන ෂැම්පූ, ක්‍රීම් ඉස්සර ලැබුණාම අපි බලන්නේ ඒවා මොනවද කියලා. සුවඳ හොඳ නම්, බෝතලේ ලස්සන නම් පාවිච්චි කරනවා. මොන හැමතද මොන හිසකෙස් වලටද ඒවා හොයන්නේ බලන්නේ නැහැ. හැබැයි දැන් ගොඩක් බුද්ධිමත් ගොඩක් අය නොමිලේ හම්බුණත්, තෑග්ගක් හැටියට හම්බුණත් ඒක කියෝලා බලලා ගැලපෙන්නේ නැත්තම් පාවිච්චි කරන්නේ නැහැ බොහෝ අය. ඔබටත් ඒ වගේම තමයි බෝතලේ ලස්සනයි කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලස්සන ඇති. හැමට ගැලපෙනවද කියලා කියවලා බලන්න. මොකද ලෝකේ තියෙන උසස්ම බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ රෑන්ක් කරලා number 1, number 2, number 3 ඒ වගේ තියෙන බ්‍රෑන්ඩ්ස් වලත් වයිට්නින් තියෙන්න පුළුවන්. දැන් බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා වයිට්නින් තියෙන්නේ නැති වෙන්නේ නැහැ. තියෙන හොඳම බ්‍රෑන්ඩ් වලත් සමහර ඒවා නැචරල් සමහර ඒවල වයිට්නින් තියෙනවා. හැබැයි ඒකේ සඳහන් කරලා තියෙනවා. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ගොඩක් ඒවල සඳහන් කරලා නැහැ. හැමෝම කියන්නේ නැචරල් අපේ වල බ්ලීචින් නැහැ කියනවා. නමුත් අඩංගුයි. හොඳ බ්‍රෑන්ඩ්ස් වල බොරු කරන්නේ නැහැ. වයිට්නින් අඩංගු නම් වයිට්නින් කියලා ලියලා තියෙනවා. ඉතින් වයිට්නින් කියලා ලියලා තියෙනවා නම් පාවිච්චි කරන්න එපා. ඔබට ලැබිලා තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. සමහරලාට නිව්සීලන්ත වලට ගැලපුණාට අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මේ රටට. මොකද එහෙ සීත කාල ගුණේ වැඩි කල් තියෙන්නේ. සමයක අඩුයි. එතකොට හොඳට තෙතමනයක් දෙන්න තෙල් වෙන හැමකට ඒ කියන්නේ තෙල් හැමක් ගන්නයි හදලා ඇත්තේ. මෙහෙ ගෑවම වෙන්නේ දාඩිය දානවා වගේ ඉවසන්න බැරුව යනවා. පිච්චෙන ගතියක් වගේ දැනෙනවා. ඉතින් ඒක හරියන්නේ නැහැ. බොහෝ විට අපිට එහෙ ගාන ක්‍රීම් ගැලපෙන්නම එක නම්
හරියට කියවලා බලලා ගන්න ඕනේ. ඉතින් ඕගලන්ට තව වැඩි දුර දැනගන්න ඕන අපිට දුරකථන ඇමතුමක් දෙන්න. අපි සැදී පැදී සිටිනවා ඕගලන්ට පහදලා දෙන්න. ඔව්. නැවතත් මම එහෙමනම් සූදානම් ඔබ වෙනුවෙන් දුරකථන අංක මතක් කරන්න 077 077 කියන දුරකථන අංකයන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම ලියන්නට පුළුවන් අයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජාලකින් ලිපෙන්නට ඔබට ලියන්න අවස්ථාව වුන් දීලා තියෙන්නේ. කාංචනා ප්‍රනාන්දු වැලිතුඩුවෙන් තමයි මේ ලිපිය එවලා තියෙන්නේ. සම පැහැපත් කිරීමේ නයිෆ් ෆෑනස් එකේ සුවිශේෂී හැකියාවක් තිබෙනවාද? මොකද මම ගන්න කැප්සූල් එක මාස 8ක් වුණත් දැන් තාම ප්‍රතිඵල නැහැ කියලා කියනවා. නයි ෆෑනස් එක ෆෑනස් ප්‍රතිශතය වැඩිම ඉස්සලත් කිව්වා වගේ අකාය බෙරි කියන්නේ කිසිම කැප්සියුල් එකක නැති ඉන්ග්‍රීඩියන්ට් එකක් බෙරි පවුලේ ඉතාමත්ම ෆෑනස් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් ඒක නයි ෆෑනස් වල අඩංගුයි වීට් ජර්ම් ඔයිල් කිව්වම ඒකේ හැකියාව තියෙනවා ප්‍රතිඔක්සිකාරකයක් හැටියට ක්‍රියා කරන්න හැම සෛලයක් වෙතම අනිත් දේවල් අත්වැල් බැඳගෙන ඒ කියන්නේ අනිත් සංඝටක 29ක් අඩංගුයි ඒ හැම සංඝටකයක්ම සෛල කරා ගෙනියන්න වීට් ජර්ම් එකට හැකියාව තියෙනවා ඒ වීට් ජර්ම් ඔයිලුත් තියෙනවා ඒ වගේම ග්ලූටතයෝන් ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට් එකක් ඒ වගේම තමයි පයින් බාක් එක්ස්ට්‍රැක්ට් තව ගොඩාක් තියෙනවා ග්‍රීප් සීඩ් එක්ස්ට්‍රැක්ට් ඒ වගේම බීටා කැරටින් මේ වගේ ගොඩාක් තියෙනවා අවශ්‍යම සංඝටක මෙතනදී මම කියන්න ඕනේ කෙස් ගස් වලටත් ලක්මි ගොඩක් අය වෙනම කැප්සියුල් පාවිච්චි කරනවා නමුත් කෙස් ගහට තියෙන කැප්සියුල් වල ඉන්ග්‍රීඩියන්ට්ස්ම නයි ෆෑනස් වලත් තියෙනවා එතනින් එහාට ගිය ඉන්ග්‍රීඩියන්ට්ස් කෙස් ගහ පෝෂණය වෙන්න අත්‍යවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි ප්‍රිම්රෝස් මලේ සාරය කොලජන් දැන් කොලජන් කියද්දි ගොඩක් අය අහනවා මේ ඇයි කෙස් ගහට කොලජන් ඕනේ හැමතැන ඕනේ කියලා මතක තියාගන්න හිස් කබලත් කොලජන් ලේයර් එකක් තියෙන්නේ හැමනේ තියෙන්නේ හැමේ යට කොලජන් ලේයර් එක දැලක් වගේ හොඳට තදට බැඳිලා නම් කෙස් ගහ හොඳින් අල්ලගෙන සවි වෙලා තියෙන්නේ හරියට මල් පැලයක් හොඳට හයියට හිටවල වගේ ඒ වගේ හොඳට අකලට ගැලවි යන්නේ නැහැ හොඳට හයියට තියෙනවා ඉතින් කොලජන් තට්ටුවත් පෝෂණය වෙන්න ඕනේ ඒ වගේම තව ගොඩාක් විටමින් ಜಾති මිනරල්ස් ಜಾතිත් තියෙනවා හිස කෙස් වලට නියපෙලට සහ හැමට ඒ තුනටම අත්‍යවශ්‍ය සංඝටක සියල්ලක්ම නයි ෆෑනස් වල අඩංගුයි ඉතින් ඔබට පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව බෙහෙත් අඩංගු නැති සැබෑ ආහාර අතිරේකයක් ඒ හින්දා දිගින් දිගටම ඔයගලන් පාවිච්චි කරන්න උදේට එකයි හවසට එකයි ගන්න ඕනේ මාසයක් දෙකක් තුනක් අරගෙන නවත්තන්න එපා ගොඩක් අය අනේ ප්‍රතිඵල තාම මදි කියලා නවත්තනවා එහෙම නෙමෙයි දිගින් දිගටම ගන්න ඕනේ ප්‍රතිඵල එන්න ඊට පස්සේ ඔයගලන්ට නවත්තන්න හිතන එකක් නැහැ ඔව් ඉතින් ඔන්න අපි නැවත වාරයක් කියන අපි ඔබට දුරකථන අංකයන් මතක් කළා ඒ වගේම ලිපිනය කිව්වා ඔබ දන්නවා දැන් පුංචි හෝ ගැටලුවක් තියෙනවා නම් ওই දේවල් හිතේ තියාගෙන ඉන්න එපා අපි සූදානම් වෙලා ඉන්නවා ඔබේ ඒ ගැටලුවට නිවැරදි පිළිතුරක් ලබා දෙන්නට ඉතින් ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙලා තියෙන නිසා ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද එකතු වුණු ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජැකි අපොන්සෝ මහත්මියට අපි ආයුබෝවන් කියනවා බොහොම ස්තුතියි රංගලයින් අපිත් එක්ක අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයකට යන්න එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට